කොහොමද හුඟ කාලයකට පස්සේ මට අද කියලා දෙන්න ඕනේ ඔයගොල්ලන්ට කොහොමද ස්ලයිස් ටූල් එක පාවිච්චි කරන්න කියලා. මුලින්ම ස්ලයිස් ටූල් එක ගැන කතා කරොත් එහෙම ස්ලයිස් ටූල් එක භාවිතා කරන්නේ මොන වගේ අයද? ප්‍රධාන වශයෙන්ම ස්ලයිස් ටූල් එක තියෙන්නේ Photoshop වලින් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ස්ලයිස් ටූල් එක භාවිතා කරන සාමාන්‍ය වෙබ් ඩිසයිනින් කරන කට්ටිය තමයි ඒක පාවිච්චි කරන්නේ. මොකද හරි ලේසි ටෙක්ස්ට් වල හයිට් එක හැම හරියට වෙබ්සයිට් එකේ කොච්චර සයිස්ද කියලා දැනගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන ඉමේජ් වල සයිස් එක දැනගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න පුළුවන් අපිට වෙබ්සයිට් එකක URL එකක් දාලා එක ක්ලික් වෙන විදිහට හදන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ වගේ දෙයක් කරන්න කියලා. මේ තියෙන ඉමේජ් එකක් මම normally දාගත්ත වෙබ්සයිට් එකක තියෙන ඉමේජ් එක. දැන් මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති ටෙක්ස්ට් තියෙනවා. එතකොට ඩයලොග් බොක්ස් වගේ තියෙනවා. තව මේන් ටයිටල් එකට වඩා සබ්ටයිටල් තියෙනවා. එතකොට ඉමේජස් තියෙනවා. ගොඩාක් දේවල් තියෙනවා. මේ පොඩි පොඩි අයිකන් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මම normally කියන්නම් කොහොමද වෙබ්සයිට් එකකට තියෙන ටෙම්ප්ලේට් එකක් විදිහට අපි හදාගන්නේ කියලා. මේ තියෙන මම හදාගත්ත වෙබ්සයිට් එකක ටෙම්ප්ලේට් එකක්. මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට කොහොමද දැන් ඒක කරන්න කියලා. හරි මේ විදිහට අපි හදාගත්ත වෙබ්සයිට් ටෙම්ප්ලේට් එක අපිට පුළුවන් ස්ලයිස් ටූල් එකකින් වෙන් කරගන්න ටෙක්ස්ට්. එතකොට දැන් මේ පේන ඇති ඔයාලට දැන් මම දාලා තියෙන මේන් ටයිටල් එක. මේක මම normally දැම්මේ ටෙස්ට් වෙබ්සයිට් කියලා. එතකොට මේ තමයි තියෙන්නේ අපේ ඩයලොග් බොක්ස් එකක්. ඩයලොග් එක කියන්නේ අපිට මොනවද දාන්න ඕන දේවල් ටික තියෙන්නේ මේකේ ලියන්න ඕන ටික. එතකොට මෙතන ඉමේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම මේ ක්ලික් මී කියලා තියෙනවා. එතකොට අපිට පුළුවන් ඕනනම් අපිට වෙබ්සයිට් එකක ලින්ක් එකක් දෙන්න. කොහොමද ඒක කරන්න කියලා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. එතකොට ස්ලයිස් ටූල් එක තියෙන Photoshop වල අපි ගත්තාම ටූල් පැනල් එකේ පස්වෙනියට තමයි තියෙන්නේ. හැබැයි ඩිෆෝල්ට් එකේ පේන්නේ නැහැ. පස්වෙනියට තියෙන්නේ crop tool එක. crop tool එක ඇතුලේ තමයි ස්ලයිස් ටූල් එක තියෙන්නේ. එතකොට මේක ක්ලික් කරන් හිටියාම ඔයගොල්ලන්ට පුළුවන් ස්ලයිස් ටූල් එක ගන්න. ස්ලයිස් ටූල් එක ගත්තට පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම මේ ඔක්කොම ලේයර්ස් විදිහට තමයි දාගන්න තියෙන්නේ. මේ තියෙන්නේ මම උඩින් ටොප් ලේයර් එකෙන් දාගත්ත බෑග්ග්‍රවුන්ඩ් එක. එතකොට මේ තියෙන අනිත් ටෙක්ස්ට් ඔයාලට පෙන්නන්න. මේ තියෙන මම දාගත්ත ඉමේජ් එක. එතකොට මේ තියෙන ක්ලික් මී කියලා මම දාගත්ත එක. එතකොට දැන් මම මේ ස්ලයිස් ටූල් එක අරගෙන තියෙන්නේ. ස්ලයිස් ටූල් එකෙන් මම නිකන් අපි හිතමුකෝ ක්ලික් මී කියන එකට අපි ස්ලයිස් එකක් දාගත්ත කියලා. මට පුළුවන් මේ ක්ලික් මී කියන එකට මෙන්න මේ වගේ ස්ලයිස් එකක් දාගත්ත ගමන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක නිකන් පාටිෂන් වුණා වගේ. එක ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන 1 කියලා දිනවා 2 3 4 5. ඒ කියන්නේ මේ තනිකර අපි හදාගත්ත මේ පික්සල් ෆ්‍රේම් එකේ මෙයා ඩිවයිඩ් කරගත්තා මේකට අනුව. එහෙනම් අපිට පුළුවන් ඊට පස්සේ මේ ස්ලයිස් ටූල් එක ඇතුළට ගිහිල්ලා ස්ලයිස් ටූල් ස්ලයිස් සිලෙක්ට් ටූල් එක ක්ලික් කරගන්න. ස්ලයිස් සිලෙක්ට් ටූල් එකෙන් පුළුවන් අපිට මේක මේ තියෙන තුන උඩ ඩබල් ක්ලික් කරාන් පස්සේ මේ වගේ ස්ලයිස් ඔප්ෂන් ටූල් එකක් මේ බොක්ස් එකක් එනවා. මේකෙදි කරන්න පුළුවන් අපිට අපේ ඩිමෙන්ෂන්ස් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්ලික් මී කියන එකේ මම දාලා තියෙන ඩිමෙන්ෂන් එක තමයි width එක 377යි height එක 66යි. ඉතින් මේක අපිට වෙනස් කරගන්නත් පුළුවන්. මේ තමයි මේකේ තියෙන හරි width එකයි height එකයි. මොකද මම ඒක ගානට මේකේ size එකටම ඇඳ හින්දා. ඒක වෙනස් කරගන්න ඕන නම් ඔයගලන්ට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකට අපිට name එකක් දෙන්න පුළුවන්. දැන් මේ name එක වැටලා තියෙන්නේ untitled 2
03 කියලා නිකන් නේම් එකක්. අපිට මේක ඕන රීනේම් කරගන්න පුළුවන්. මොකක් හරි මම දාගත්තොත් click me කියලා. click me කියලා URL name එක දාගත්තට පස්සේ අපිට ඕන මොකක් හරි මේක ක්ලික් කරන්න ඕන නම් අපිට මොකක් හරි URL එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පුළුවන් මේක ඉමේජ් එකක් විදිහට සේව් කරගත්තට පස්සේ මේ ඉමේජ් එක උඩ මේක ක්ලික් කරාට පස්සේ වෙබ්සයිට් එකකට යන්න විදිහට හදන්නත් පුළුවන්. හැබැයි මේක වෙන්නේ ඉමේජ් එකක් උඩ නෙමෙයි ඇත්තටම HTML ෆයිල් එකක් උඩ තමයි වෙන්නේ. කියන්නේ HTML කෝඩ් සිස්ටම් එකකින් එයාගොල්ලෝ මේ ඉමේජ් එක හදා ගන්නවා. ඒගොල්ලන්ට රීඩ් කරන්න පුළුවන් ආකාරයට HTML version එකක් විදිහට. එතකොට බලමු අපි HTML version එකක් විදිහට ගනිද්දි දැන් මට වෙබ්සයිට් එකක් නැහැ නේ මේකට මගේම කියලා වෙබ්සයිට් එකක් නැහැ. එතකොට අපිට පුළුවන් වෙන කාගේ හරි දැන් click me කියන එක අපි ගත්තොත් මොකක් හරි 3D මේකකට යන්න වෙබ්සයිට් එකකට යන්න අපිට පුළුවන් ඒ 3D වෙබ්සයිට් එකේ link එක ගන්න. මම දැන් ඒකේ link එක තමයි ගන්න බලමු link එක හරි link එක අරගෙන තියෙන්නේ https free3d.com/ කියන URL එක මම මේකේ දාගෙන තියෙනවා. ඒතර message text මේක ඉතින් ඒ තරම් වැදගත් නෑ. ඔයාලට message text එකක් දාගන්න පුළුවන් නිකන් මෙතින් contents will appear in browser startup bar. කියන්නේ ඔයගලන්ට මේක උඩ තිබ්බට පස්සේ බලා ගන්න පුළුවන් මොකද්ද මේකෙන් කරන්න කියලා. මම ඒක දැන්ට මේ තුන ඔහොම තියලා දැන්ට ඕකේ එක දෙනවා. හරි. දැන් ඔන්න අපි slice tool එකේ click me කියන එක ඇතුළට වෙබ්සයිට් එකක් දාගෙන ඉවරයි. ඊට පස්සේ බලන්න ඕනේ මොකක්ද දන්නවද? දැන් අපි කොහොමද save කරගන්නේ කියලා. ඒකනේ ඊට පස්සේ තියෙන වැදගත්ම save කරන්න නම් file වලට ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා export වල තියෙනවා save for web legacy. මේක click කරන්න. මේ click කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මුලින්ම පේන්නේ මේක නිකන් unselected mode එකකින් තියෙනවා වගේ. හැබැයි මේ click me කියන එක විතර selected mode එකකින් තියෙනවා වගේ තමයි ඔයගොල්ලන්ට පේන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් මම මේක මේ විදිහට save කරොත් අපි JPEG එකක් විදිහට save කරොත් save වෙන්නේ මේ click me කියන image එක කොටස විතරයි. ඔයගොල්ලන්ට මේ පේනවා ඇති මේ partition කරපු විදිහට කෑල්ලෙන් කෑල්ල උනත් අපිට save කරන්න. මේ කොටස දැන් විතරයි මම click කරලා තියෙන්නේ. එහෙනම් මේ කොටස අපිට save කරගන්න පුළුවන්. මේ කොටස නම් මේ කොටස නම් මේ කොටස මේකත් ඒ විදිහට save කරගන්න පුළුවන්. දැන් ඒක නෙමෙයි අපිට කරන්න ඕන. අපිට කරන්න ඕනේ මේ මුළු image එකම save කරගෙන HTML file එකක් විදිහට අරගෙන මේ click me කියන click කරාම වෙබ්සයිට් එකකට යන්න ඕනේ. එතකොට අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මෙහෙම තිබ්බහම බෑ. අපි මුලින්ම මුළු images ටිකම අල්ලන්න ඕනේ. එහෙනම් අපි පුළුවන් මේ පැත්තෙන් අපේ මේ තියෙන plate එකට එහා පැත්තෙන් click කරලා මෙන්න මේ වගේ කොටුවක් ඇඳ ගම මේ all select වෙනවා. all select වුණාට පස්සේ මෙතන බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මම ඊට කලින් කියලා දීලා ඇති කොහොමද save from web වලින් save කරන ආකාරය. දැන් මෙතන තියෙන්නේ මම JPEG කියන format එකට තමයි දාගෙන තියෙන්නේ. quality එක 100 දාගෙන තියෙනවා. ඒතර මෙතන බලා ගන්න පුළුවන් මේ තියෙන මගේ template එකේ size frame එකේ size එක 1200යි 943යි. ඊට පස්සේ මම මේක save කරන්න මෙතන save button එක දෙනවා. save button එක දුන්නාට පස්සේ ඕගොල්ලන්ට මෙතනට ආවට පස්සේ මේ පේනවා ඇති මේ මුලින්ම ඕගොල්ලන්ගේ තියෙන මෙන්න මේ වගේ image only කියලා. දැන් මේ image only විදිහට විතර save කරගත්තොත් ඕගොල්ලන්ට image එකක් විතරයි එන්නේ. ඒතකොට image එකේදී ගිහිල්ලා click කරොත් click me කියන එක වෙබ්සයිට් එකකට යන්නේ නැහැ. එහෙනම් අපි මේක දාගන්න ඕනේ HTML and images කියන format එකට දාගන්න. ඒ කියන්නේ image එකකුත් save වෙනවා, images උත් save වෙනවා, HTML file එකකුත් save වෙනවා. හරි. දැන් ඒක දාගත්තා. මේ මෙතන මොකක් හරි නමක් දෙමු test website කියලා නමක් දුන්නා. හරි. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ කොතනද save කරන්න වෙන්නේ කියලා. දැන් මම මේක කරන්නේ Mac OS එකකින් MacBook එකකින් කරන්නේ. නමුත් ඔයගොල්ලන්ට Windows තියෙන laptop එකක් තියෙනවා නම් නැත්නම් desktop එකක් තියෙනවා නම් මම හැමදාම කියනවා වගේ මේ interface එහෙම ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. මේකේ තියෙන මේ appearance එකයි පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ. නමුත් තියෙන මේ interface එක විදිහම තමයි තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට Windows එකේ වුණත් HTML මේ විදිහට පේනවා format එක. ඊට පස්සේ අපි save කරගන්නවා. right. save වුණා. save වුණාට පස්සේ අපි save කරගත්ත
තැනට ගිහිල්ලා බැලුවම දැන් මම මෙතන මගේ මේ ෆෝල්ඩර් එකක් ඇතුලේ සේව් කරගත්තා. සේව් කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති අර මම සේව් කරගත්ත ඔක්කොම ඉමේජස් ටික තියෙන බලන්න මේ ක්ලික් මී කියන එකට ක්ලික් මී කෑල්ල වෙනවත් ඇවිල්ලා තියෙනවා. එතකොට ටෙස්ට් වෙබ්සයිට් කියලා බලමු. හරි. මේ අර නිකන් හිස් කෑල්ලක් තියෙනවා. මේ ඊළඟ කෑල්ලක් තියෙනවා. හරි. එහෙනම් අපේ මේ HTML ෆයිල් එක කොහෙද තියෙන්නේ? මෙන්න අපේ ඩෙස්ක්ටොප් එකේ ඇවිල්ලා තියෙනවා test website html කියලා. මේක අපිට ඕපන් කරන්න පුළුවන් open with ගිහිල්ලා අපේ මොකක් හරි අපි පාවිච්චි කරන browser එක. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ Google Chrome කියන browser එක. මම Google Chrome එකෙන් open එකක් දෙනවා. right. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අර අපි හදාගත්ත image එක ඔන්න Google Chrome එකෙන් open වුණා. ටෙස්ට් වෙබ්සයිට් නේද මම දාගත්ත එක ඉමේජ් එක ක්ලික් මී කියන එක ඔක්කොම තියෙනවා. අපේ ෆ්‍රේම් සයිස් එක හැදිලා තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න මම මේක දැක්කද? ඔයගොල්ලන්ට පේනවද දන්නේ මම මේ ක්ලික් මී එක ළඟට යනකොට මෙන්න මේ අත ඇඟිල්ල එකේ අයිකන් එක එනවා මවුස් එකේ. ඔන්න බලන්න. දැක්කද? ඒ කියන්නේ මෙතනට ගියා කියන්නේ මොකක් හරි ක්ලික් කරන්න පුළුවන් කියන එක තමයි මේ අයිකන් එකෙන් මවුස් පොයින්ට් අයිකන් එකෙන් කියන්නේ. ඔන්න මේ හරි අපි මේ ක්ලික් කරලා බලමු මොකද කිය. හරි. ක්ලික් කරා. දැක්කද? මම ඉස්සෙල්ලින් දාගත්තේ මෙන්න මේ 3D වෙබ්සයිට් එකේ තිබ්බ link එක. එතකොට ඒ link එක ක්ලික් කර ගමන් ආයි අපි අපේ link එකට ගියා. ඕනනම් අපිට මේක right click කරලා බලමු අපි වෙනම tab එකක් open කරගෙන. හරි. හරි නේද? වැඩේ හරියටම හරි. මම කරපු. එතකොට මේ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ මොකක් හරි වෙබ්සයිට් එකක් තියෙනවා නම් නැත්නම් ඕගොල්ලොන්ගේ වෙන මොකක් හරි තියෙනවා නම් එතන URL number එකක් දීලා ඕගොල්ලන්ට මේක මෙයා ගන්න. ඉතින් මම අද Photoshop වල කියලා දුන්නේ slice tool එක ගැන. slice tool එක ඔයගොල්ලෝ මම හිතන්නේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා කියලා හිතා ගන්න පුළුවන්. ඉස්සරහට බලමු තව මේ වගේ දේවල් ටිකක් තියෙනවා ඕගොල්ලන්ට කියලා දෙන්න. බලමු අපි ඉස්සරහට මොකද්ද කරන්න පුළුවන් කියලා.